Hello everyone. අද අපි බලමු shopping කරන්න ආස අය දැනගෙන ඉන්න ඕන ඒත් වැඩි ඇහෙන්නේ නැති ඉංග්‍රීසි වචන කීපයක්. පළවෙනි වචනේ තමයි shopaholic. shopaholic කෙනෙක් කියලා කියන්නේ shopping කරන්න ගොඩාක් කැමති කෙනෙක්ට. shopping කරන්න ඇබ්බැහි වෙලා වගේ අදහසකුත් මෙතන තියෙනවා. උදාහරණයක් විදියට she's a real shopaholic කියලා කිව්වොත් එකෙන් අදහස් වෙන්නේ එයා නම් ඇත්තටම shopping කරන්න හරිම කැමති කෙනෙක්. shopping වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් තවත් කරන දෙයක් තමයි බඩු ගන්න හැ ඩිස්ප්ලේ කරලා තියෙන ඒවා බල බල ඇවිදිනවා. අන්න ඒකට අපි කියනවා window shopping කියලා. I spend the afternoon window shopping at the mall. මම හවස් වරුවම වින්ඩෝ shopping කරමින් මෝල් එකේ ගත කරා කියලා තමයි ඒ උදාහරණයෙන් කියන්නේ. අද ඉගෙන ගන්න ඊළඟ අලුත් වචනේ තමයි මේ bargain hunter. කවුද bargain hunter කෙනෙක් කියන්නේ? bargain hunter කෙනෙක් කියන්නේ හැමතිස්සෙම මිලාඩු කිරීම offers ඒ වගේ තියෙන ඒවා හොයාගෙන යන කෙනෙක්ට. මේ bargain hunter කියන වර්ඩ් එකත් එක්ක උදාහරණයක් බලමු. He's a bargain hunter and always finds cheap electronics. ඔහු හැමතිස්සෙම මිලාඩු කිරීම තියෙන තැන් හොයාගෙන ගිහිල්ලා අඩු මුදලට ඉලෙක්ට්‍රොනික්ස් ගන්නවා. ඊළඟ වර්ඩ් එක තමයි ස්ටීල්. ස්ටීල් එකක් කියලා කියන්නේ හිතා ගන්න බැරි තරම් අඩු ගානකට මොන හරි බඩුවක් ගන්න ලැබෙන එක. උදාහරණයක් විදිහට මේ ඩිසයිනර් බෑග් එක මට ඩොලර් 50කට හම්බ වෙච්ච එක මාර වාසියක් මාර ලාභයට හම්බ වෙච්ච දෙයක්. මේ අදහස අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. This designer bag was a steal at $50. ඊළඟට අපි බලමු මොනවා හරි භාණ්ඩයක් විශේෂයෙන් අපිටම කියලා ඩිසයින් කරලා අපි අරගන්නකොට එතනදී අපි කියනවා ඒක bespoke. එහෙමත් නැත්නම් custom made දෙයක් කියලා. අපි මෙහෙම හිතමුකෝ එයාගේ ග්‍රැජුවේෂන් එක තියෙනවා. ඒ ග්‍රැජුවේෂන් එකට එයා අඳින්න එයා සූට් එකක් විශේෂයෙන් එයාට කියලා හදාගත්තා. එතකොට මේ සූට්ස් වෙනම ගන්න නැද්ද? මහපු ඒවා රෙඩිමේඩ් ඒවා තියෙනවා. හැබැයි එයා ඇඳේ එයාටම කියලා මහගත් එකක්. ඉතින් ඒ වෙලාවේදී අපිට කියන්න පුළුවන් he wore a bespoke suit for the graduation. අලුතෙන් ගෙන ගන්න වචන මතක තියාගන්නත් ඒවා මතක තියාගෙන ඕගොල්ලන්ගේ vocabulary එකත් expand කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ අලුත් වචන දාලා ඕගොල්ලන් sentences හදන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මට මගේ wedding එකට bespoke suit එකක් අඳින්න ඕනේ. I want to wear a bespoke suit for my wedding කියලා කියන්න පුළුවන්. අපි දැන් බලමු මොකද්ද මේ pop-up shop එකක් කියන්නේ කියලා. pop-up shop එකක් කියලා කියන්නේ తాවකාලිකව බඩු විකනන්න අරින කඩයක්. ඔගොල්ලෝ දැකලා ඇති ක්‍රිස්මස් කාලෙට නිව් ඉයර් සීසන් එකට සමහරක් තැන්වල ගොඩක් සප්ලයර්ස්ලා ඇවිල්ලා ඒගොල්ලෝ తాවකාලිකව shop එකක් අරිනවා. ඒ වගේ shops වලට අපි කියනවා pop-up shop එකක් කියලා. සමහරක් වෙලා තමන්ගේම shop එකක් වෙන තැනක තියෙන්න පුළුවන්. හැබැයි එක්සිබිෂන් එකකට හරි මොනවාට හරි පාටිසිපේට් කරලා එතන తాවකාලිකව ඒ එක්සිබිෂන් එක ඉවර වෙනකන් shop එකක් අරිනවා. ඒ වෙලාවෙදිත් අපිට කියන්න පුළුවන් අපි pop-up shop එකක් ඕපන් කරා කියලා. කිසියම් භාණ්ඩයකින් බොහොම සීමා සහිත ප්‍රමාණයක් නම් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒවට අපි කියනවා limited edition කියලා. උදාහරණයක් විදිහට these sneakers are limited edition. මේ sneakers එකෙන් තියෙන බොහොම පොඩි ප්‍රමාණයක්. ඉතින් ගන්න කට්ටියට ඒක හරියට වටිනවා. සමහරක් වෙලාවට මෙන්න මෙහෙම වෙනව නේද? අපි බඩුවක් ගන්න කියලා හිතන් ගියේ නැහැ. හැබැයි එකපාරටම ඒ වෙලාවේ ඇතිවෙච්ච හදිස්සියෙන් ඇතිවෙච්ච සිතුවිල්ලක් මත අපි බඩු ගන්නවා. අන්න එහෙම බඩු ගන්නවට අපි කියනවා impulsive shopping කියලා. එහෙම බඩු ගන්න කෙනාට කියනවා impulsive shopper කියලා. Example එකක් බලමු. She is an impulsive shopper and regrets most purchases. එයා හැමතිස්සෙම හිතුන ගමන් බඩු ගන්න කෙනෙක්. හැබැයි ගොඩක් වෙලාවට පස්සේ එයා දුක් වෙනවා අයියෝ බඩු ගත්ත කියලා. මොන හරි බඩුවක් ගන්න කලින් කඩවල් කීපයකට ගිහිල්ලා prices check කරලා
භාණ්ඩයක් ගන්නවට අපි කියනවා shop around කියලා. ඒ කියන්නේ shops කීපයකට ගිහිල්ලා prices check කරලා තමයි මේ බඩුව ගන්නෙ. උදාහරණයක් විදිහට it's smart to shop around before buying a new phone. ෆෝන් එකක් අලුතින් ගන්න කලින් ඒක ගොඩාක් හොඳයි වෙන shops වලට ගිහිල්ලා prices check කරලා බලන එක. shopping vocabulary එක යටතේ අපි ඉගෙන ගන්න අන්තිම වචනය තමයි මේ online exclusive. මේකේ අදහස තමයි මේ මොනවා හරි ප්‍රොඩක්ට් එක online විතරයි available. ඒ කියන්නේ ඔයගලන්ට shop එකට ගියාට ඒක ගන්න බෑ. ඒක ගන්න ඕන නම් මිලදී ගන්න ඕන නම් online order කරන්න වෙනවා. මේ සපත්තු දෙක ගන්න තියෙන්නේ online විතරයි. කොහොමද මේක අපි කියන්නේ? අපිට කියන්න පුළුවන් these shoes are online exclusive කියලා. ඒ කියන්නේ online විතරයි තියෙන්නේ. ඉතින් මම හිතනවා අද අලුතින් ඉගෙන ගත්ත මේ වචන ටික ඊළඟ පාර shopping යනකොට ඔයගලන්ට වැදගත් වෙයි කියලා. ඉදිරියටත් මේ විදිහට අලුත් වචන ඉගෙන ගන්න. ඒ වගේම grammar lessons, spoken lessons බලන්න channel එක subscribe කරන්න. Thank you for watching.